මං කැමති මේ වීඩියෝ එක බලනවා නම් අපේ තරුණ ස්වාමීන් වහන්සේලා බෞද්ධ දර්ශනය හදාරන ඒ වගේම තාම පිරිවෙන් වල වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවල වෙන්න පුළුවන් තාමත් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂුන් වහන්සේලා මේ වීඩියෝ එක නරඹනවා නම් ඒ විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට මං පොඩි අදහස් කීපයක් දෙන්න කැමතියි මං හිතන ආකාරයට මම දකින ආකාරයට අනාගතයේ බුදුදහම සම්බන්ධයෙන් ලෝකයේ මොන වගේ ප්‍රවණතා එයිද ශ්‍රී ලංකාව විදිහට අපිට මොනවද තියෙන අවස්ථාවන් කියලා. ඉතින් මේ ගැන හිතනකොට නම් ටිකක් අපි අද තියෙන තත්ත්වය ගැන සාකච්ඡා කරොත් වර්තමානය තුළ අපි දකින සමහර ප්‍රවණතා එතරම් සුබදායි නැහැ. ඒ කියන්නේ අපි බෞද්ධයෝ විදිහට සමහර තැන්වලදී ඉතාමත් පටු දේශපාලනික මතයන් වලට සහ අර සාම්ප්‍රදායික ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ පවා ප්‍රතික්ෂේප කරපු ඇතැම් සම්ප්‍රදායන් තුල තාමත් සිරවෙලා ඉන්නවා කියන දේ පිළිබඳව පොඩ්ඩක් නිරීක්ෂණය වෙනවා. ඉතින් මං හිතන්නේ අර අලුත් ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධයෙන් අර පිරිසිදු දැනුම ලබාගෙන අනාගතයේදී රටට සහ ලෝකයට වැඩදායි කාර්යභාරයක් නායකත්වයක් ගනී කියලා තමයි මේ මගේ තියෙන විශ්වාසය. ඉතින් ගොඩක් වෙලාවට දැන් ලෝකය තුල බුදුදහම සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ අහලා ඇති ඔබ වහන්සේලා ඒ වගේම මේක නරඹන ඕනම අපේ දුවල පුතාලා අහලා ඇති මේ ආතර් සී ක්ලාක් මහතා විසින් යම්කිසි ප්‍රෙඩික්ෂන්ස් ටිකක් කරලා තියෙනවා. කියන්නේ අනාවැකි ටිකක්. එයින් එකක් තමයි මේ ලෝකයේ තව වසර 50කින් ඒ කියන්නේ 2050 වන විට බුදුදහම ප්‍රධාන ආගමක් බවට පත් වෙනවා කියන එක. ඒ කියන්නේ එහිදී නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවටත් ලොකු අවධානයක් ජාත්‍යන්තර වශයෙන් ලැබෙනවා කියන එක ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි මේක ගොඩාක් එක්ස්ට්‍රීම් විදිහට අන්තවාදී විදිහට පොසිටිව් විදිහට ගන්නත් හොඳ නැහැ. ඒ වගේම මේක බැහැර කරන්නත් හොඳ නැහැ මේක සිදු නොවන කාරණයක් විදිහට. මොකද දැන් ලෝකේ යන ඇතැම් ට්‍රෙන්ඩ් වල දැන් ලෝකයේ මේ බලය උදෙසා සම්පත් උදෙසා විවිධ අරමුණු වලට මේ එක බල සම්පන්න රටවල් ගමන් කරන ආකාරය විශේෂයෙන්ම මේ 2025 2026 කාලය තුල බල සම්පන්නයි කියා ගන්න රටවල් ඔවුන්ගේ ජාත්‍යන්තර කරන හැසිරීම් දැක්කහම සහ අර හැකියාවක් තියෙනවා විභවතාවයක් තියෙනවා මේ යුදමය තත්ත්වවලට වුණත් රටවල් වලට මුහුණ දීමට එවැනි විභවතාවයක් තියෙන බව නිකන් පේනවා මේ අධ්‍යයනය කරනකොට. ඉතින් ඔයගේ තත්ත්වවලදී සාමාන්‍ය පුරවැසියන් ටිකක් කලකිරීමෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මොකද ලංකාව විතරක් නෙමෙයි හැම රටකම අලුත් પરම්පරාවක් අපි කියමු දැන් ඊළඟට එන પરම්පරාව තව වසර කීපයක් ඉස්සරහට එන પરම්පරාවල් ගත්තාම ඒගොල්ලන් ගොඩක් වෙලාට මේ තාක්ෂණයත් එක්ක යන්නේ සහ සයන්ස් කියන එක. ඒ කියන්නේ විද්‍යාව කියන දේ ප්‍රමුඛ කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලෝ සමහරලාට අර හදවතින් ඉමෝෂනල් වැඩ කරනවට වඩා ගොඩාක් වෙලාට නැඹුරුතාවයක් තියෙනවා. ඒගොල්ලෝ අර බුද්ධියෙන් එහෙම නැත්නම් data driven decisions ගන්න. එහෙම නැත්නම් දත්ත පාදක කරගෙන තීන්දුව తీරන ගන්න. ඉතින් ඉන්නේ වගේ තත්ත්වයක් තමයි අනාගතයේදී අපි දකින්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක වෙන්න පුළුවන් කාරණා තමයි එකක් විද්‍යාවේ දියුණුවත් එක්ක ඇතැම් ආගම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.
ඒ වගේම බෞද්ධ ආගම වගේ ආගමක් ඒගොල්ලන්ට අර ඊළඟ ස්ටේජ් එකට යන්න මේ බටහිර ජනතාව එහෙම නැත්නම් ප්‍රබල රටවල් වලට ඊළඟ ස්ටේජ් එකට යන්න ඉනිමකක් කරගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක තමයි අර සඳහන් වෙන්නේ සයන්ස් බුද්දිසම් කියන දෙක සංයෝග වෙලා අලුත් ෆියුෂන් එකක්. එහෙම නැත්නම් අලුත් සංයෝගයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා කියන්නේ. මොකද විද්‍යාවේ උපරිමයට යනකොට ගොඩාක් වෙලාවට දැන් අපි ගත්තොත් ප්‍රවාහනය වෙන්න පුළුවන්, ස්පේස් ටෙක්නොලොජි එක වෙන්න පුළුවන්, කමියුනිකේෂන් වෙන්න පුළුවන්. මේ හැම පැත්තෙම ලොකු දියුණුවක් ලැබෙනවානේ. කියන්නේ අලුත් දැනුමක් එනවානේ. දැන් බලන්න AI වලින් ගොඩාක් data analysis කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ මනසකට වඩා ඉතින් හරිම වේගවත් වෙලා තියෙනවා මේ scientific achievements වලට මේ AI පාවිච්චි කිරීම නිසා වේගවත් විදිහට මේ සයන්ස් ඩිවලොප් වෙන්න බොහෝ දුරට chance එකක් තියෙනවා මේ AI වල නිසා. ඉතින් ඕකෙන් මිනිස්සු අවබෝධ කරගත්තාම අර විද්‍යාවේ උපරිමයට ගිහිල්ලා අර මානව මනසට එහෙම නැත්නම් මිනිස් මනසට කොච්චර ප්‍රබල තත්ත්වයන් වලට යන්න පුළුවන්ද කියන එක ඔවුන් අර භෞතිකව එහෙම නැත්නම් ඒගොල්ලෝ ෆිසිකලි අවබෝධ කරගන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි අද කතා කරනවා අවුරුදු 1000කට කලින් රහතන් වහන්සේලා අහසින් ගියා. ඒ වගේම මේ 이르දියෙන් දේවල් කරා, 이르දිය පෙළහර පෑවා වගේ දේවල් අපි අහලා තියෙනවා. නමුත් ඒවා සමච්චලයට ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අර දැනට තියෙන තත්ත්වය අනුව. නමුත් මේකේ දියුණුවත් එක්කම අර ඒවා කොච්චර රියලිස්ටික්ද කියලා නැත්නම් ඒවා ඇචීව් කරගන්න මනසට හැකි බව මේ ඒගොල්ලොන්ට මේ අර අපේ මේ බයෝලොජි එක එහෙම නැත්නම් ජීව විද්‍යාත්මකවම ඒගොල්ලන්ට මේ පර්යේෂණ වලින් එනකොට ඒගොල්ලෝ සොයන්න ගන්නවා කොහොමද අපි ඊළඟ ස්ටේජ් එකට මේ මනස දියුණු කරන්නේ කියන කාරණා. ඉතින් මට හිතෙනවා එන්නේ ඒ වගේ දෙයකදී වෙන්න ඕන මේ බුද්ධ ආගම ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙන්නේ. මොකද ඒ හේතු දෙකම වෙන්න පුළුවන්. එකක් මිනිස්සු අර දැන් තියෙන යුදමය තත්ත්වයන් වලට ඒ වගේම මේ සමාජයේ අසාධාරණයට මේ වගේ දේවල් වලට නිරන්තරයෙන් ලක් වෙලා අර බුදුදහම තුළ ඉගැන්වන මානුෂවාදය ඒ වගේම අවිහිංසාවාදය කියන සංකල්පවල දේවල් වලට ගොඩාක් කැමති වෙලා ඔවුන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගේ තියෙන ශාන්තභාවය, ඔවුන්ගේ පරණතභාවය මේ වගේ දේවල් එක්ක බුදුදහම ඒගොල්ලෝ උගන්වන විදිය, දේශනා කරන විදිය, වර්තමානයේ මෙම අනාගතයේ පහළ වෙන භික්ෂුන් වහන්සේලාගේ ඒකත් එක්ක අපිට එක පැත්තකින් විශාල නැඹුරුවක් බටහිර ප්‍රබෝධයක්, බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවීමේ හැකියාව තියෙනවා වගේම අර මම සඳහන් කරපු දෙවෙනි කාරණය විද්‍යාවේ උපරිමයට ළඟා වෙනකොට එතනින් එහා ස්ටේජ් එකට යන්න ප්‍රබලම මනසක් මනුෂ්‍යයාට එහෙම නැත්නම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සයන්ස් එක මැනේජ් කරන්න මනස වඩා දියුණු මනසක් වෙන්න ඕනේ මානවයාගේ. මොකද දැන් මේ දක්වා සයන්ස් එක දියුණු වෙලා තියෙන්නේ මානවයාගේ මනසට සාමාන්‍ය මනසට ගැලපෙන විදිහට කරපු රිසර්ච් වලින් තමයි මේ දියුණු වෙන්නේ. නමුත් දැන් AI වලට ගියාම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ගියාම ඒක තවදුරටත් ප්‍රබල විදිහට අර දැන් තියෙන නෝමල් හියුමන් මයින්ඩ් එකකින් කන්ට්‍රෝල් කරගන්න. එහෙම නැත්නම් ඒකට තවත් උපදෙස් දීමේ හැකියාවක් නැතුව යනවා කියන අදහස ගන්නත් අපිට පුළුවන්. මොකද ඒ නිසාම මිනිස්සු ඒ කියන්නේ සයන්ස් ග්‍රැජුවේට්ස්ලා, සයන්ටිස්ට්ලා වගේ අය බෞද්ධ ආගමේ ඔය භාවනා ක්‍රම සහ ඔය මාර්ගඵල ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳව අධ්‍යයනය කරලා ඒක ඒගොල්ලෝ හඳුනා ගන්න පුළුවන් බෞද්ධ දර්ශනය තුලින් ඒක
පහසුවෙන් කරගන්න පුළුවන් වගේ දෙයක්. එතෙන්දී ඒගොල්ලෝ එන්නේ ටිකක් අර ලෞකික පැත්තට බර වෙන්න තමයි බෞද්ධ ආගම ගැන ඉගෙන ගන්න උනන්දු වෙන්නේ.